අපි දැන් තොටුපොළ කන්දේ ඉඳලා නෙළුව වසන්තෙත් බලලා දැන් අපි මේ යනවා හෝර්න් තැන්නට. ඉතින් මාර ලස්සන view එකක් තියෙනවා වටේට. පට්ටම ලස්සනයි. දැන් වෙලාව නම් උදේ 7 වගේ වෙලා තින්නේ. පිටිපස්සෙන් පේනවා කිරිගල් පොත්ත කන්ද. අපි දැන් මෙතන ඉඳලා අපි ඊට පස්සේ යනවා හෝර්න් තැන්නට ඇතුල් වෙන්න. අපි දැන් හෝර්න් තැන්නට ඇතුල් වුණා. අද නම් කිසිම බලාකුලක් නැහැ. පල්ලේ බලා ගන්න මේ විදුමක් නැහැ. ඒ හින්දා මේ අද හොඳ යව්වක් තියෙනවා. අඩෝ මේ ඇවිල්ලා මේ පොඩ්ඩ දුරයි ආවේ තාම. ඉවත් කියලා බොංගුව. මහරත් මල් ගහක් තියෙනවා. එක ගහක් නෙමෙයි මෙතන යායටම තියෙන්නේ මහරත් මල්. පිටිපස්සේ යායටම මහරත් මල් තියෙන්නේ. තේන ඔක්කොම මේ පල් මහරත් මල්. මෙතන බට පඳුරු තියෙනවා. මාරම ලස්සනයි. අටපිට වලට පේනවා ඉතින්. කොච්චර ලස්සනද කියලා. තාම මේ ඊටෙන් ඇතුළු වුණා විතර. අපේ යාළුවෙක් හම්බුණා. එයාලා පාඩු වෙනවා. අපි ඉතින් අපි පාඩු වෙනවා. අපි දැන් මේ පාරේ ආවේ පල්ලෙහා ඉඳන් මෙතන ඉඳන් මේ හරියට ආවා. දැන් අපි යන්නේ ඉස්සරහට. දැන් මෙතනින් පාරවල් දෙක දෙපැත්තට බෙදෙනවා. එකක් යනවා පුංචි ලෝකාන්තේ පැත්තට. කියන්නේ ලෝකාන්තේ පුංචි ලෝකාන්තේ. ඊට පස්සේ මේ දකුණු පැත්ත බේකසැල්ල. මේ කෙලින් පාර තමයි බේකසැල්ල ඒ හරහා යන්න තියෙන්නේ. කොහොමද ඉතින් මෙහෙම ගිහිල්ලා ඕම ආයෙ කැරකිලා යන්න තියෙන්නේ. අපි මේ පැත්තේ යන්නම් කියලා තමයි බැලුවේ. අපි දැන් ඉන්නේ චිමිනියල්ල ගාව. ඉස්සරහට ගියාම අපිට බලා ගන්න පුළුවන් පිටිපස්සෙන් පේන්නේ චිමිනියල්ල. පේනවාද ලස්සන? මාර ලස්සනයි. ඉතින් චිමිනියල්ල මේ චිමිනියල්ල හරහා තමයි මහවැලි ගඟ එහෙම පටන් ගන්නෙ. ඒක තමයි වතුර පාර ගිහිල්ලා ඊට පස්සේ කිරිකැටි ඔය තියෙනවා. කිරිකැටි ඔය තමයි ඒක ගිහිල්ලා තමයි මහවැලි ගඟ පොටන් තැන ඉඳන් පටන් ගන්නෙ. මහවැලි කෙරණි වලවේ කියන ගඟ තුනම පටන් ගන්නෙ පොටන් තැන්නේ. දැන් කිලෝමීටරයක් කමාරක් වගේ දුරක් ආවා. පොඩි දුරයි ආවේ. කිලෝමීටර් 9ක් සම්පූර්ණ ගමන තියෙනවා. ලේසි යන්න අමාරු නෑ. පැය 3මාරක් 4ක් වගේ ගමනක් තමයි තියෙන්නේ. පල්ලෙහා යන්නේ රතනින් යන වතුර පාර. ආරම් පිරිසිදු වතුර තියෙන්නේ ඉතින්. අපි කොලයක්වත් නැහැ ඇත්තටම බිම. ඒ තරම් පිරිසිදුයි. මේ පිරිසිදුකම ඉතින් මේ විදිහට ඉස්සරහට යනවා. මේ දේවල් හැමදාම ආරක්ෂා වෙලා තියෙනවා. මේ බිම වතුර පාර නිකන් බිමින් යන වතුර. ලස්සනයි.
ටුරිස්ට් ඩියම තියෙනවා. මේ තියෙන වතුර පාර නිකම් පොළොවෙන් එන වතුර පාර. මාර පිරිසිදුයි. අපි දැන් ගොඩක් දුර ආවා. මේ දැන් අපි බේකසැල්ලට කිට්ටු කරලා ඉන්නේ. ඔයාලට පේනවාද දැන් අපි ගියා තොටුපොළ කන්ද. තොටුපොළ කන්දේ තිබ්බ නෙළුමල්. ඒවම මෙහෙත් තියෙනවා. ඉතින් නෙළුමල් තියෙනවා. තොටුපොළ කන්ද තරම් නැහැ. හැබැයි වෝටන් ප්ලේස් වල සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඔයාලා නෙළුමල් බලන්න ඉතින් තොටුපොළ කන්දටම තමයි යන්න ඕනේ. අන අතර මගේ පාරෙත් තියෙනවා. වෝටන් ප්ලේස් වලත් ඉතින් තියෙනවා. ඉතින් දැන් සැලකේ දුරක් ආවා. දැන් මේක සැල්ල කිට්ටු කරලා ඉන්නේ. අපි ආව බේකස් සැල්ලට. මෙතන ටිකක් වතුර සද්ද වැඩි. එහෙනම් වීඩියෝ කරනකොට සද්ද ඇහෙන්නේ නැහැ. ඔයාලට පේනද? වතුර ගොඩක් තියෙනවා මේ දවස්වල. මොකද මේ දවස්වල හොඳට වහිනවා. එහෙනම් වතුර ගොඩක් තියෙනවා. ඇවිල්ලා බලන්න මොකද මාරම ලස්සනයි. අපි මේක දැන් බලලා මොන ලෝකාකට එනවා. අපි දැන් බේකස් සැල්ලේ ඉඳන් යන ගමන් මේක සැල්ල බැලුවා. දැන් අපි යනවා ලෝකාන්ත පැත්තට. අපි පාරදී උඩට ගිහිල්ලා දැන් දකුණට ඇරලා තමයි යන්නේ. ආර ලස්සනයි. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද පරිසරය කියලා. යන්න තියෙන්නේ මේ පඩිපෙළ දිගේ. මේ විදිහට තමයි උඩට යන්න තියෙන්නේ. අද නම් ඉච්චර සෙනගක් නැහැ. මොකද ලොං වීකෙන්ඩ් එක ඉවරයි. ඊයෙන් එහින්දා මේ අද ලොකු සෙනගක් නැහැ. අපි දැන් පල්ලෙහාට බැස්සා මේ බේකස් සැල්ලේ ඉඳන් උඩ කියන පාරේ ආවේ. දැන් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ. පට්ට ලස්සනයි. පිරිසිදු වතුර තියෙන්නේ. පොඩි වතුර පාරවල්. අපි යන්නේ මෙන්න මේ පාර දිගේ. මේ වගේ තැන් හම්බෙනවා. මේවා නගිනකොට පරිස්සමෙන් බලාගෙන මේ නගින්න ඉස්සන්න පුළුවන්. අපි දැන් ගොඩක් දුර ආවා. තව ටිකක් ඉස්සරහට ගියන්න තියෙනවා. එහෙම ගියාම තව දැන් කිලෝමීටරයක් කමාරක් වගේ තියෙනවා. මේ වර්ල්ඩ් සෙන්ටර් වලට. ඒක තමයි ලස්සනයි. මෙතන අපි දෙකක් තියෙනවා. මැද තව කන්දක් තියෙනවා. මා ලස්සන පරිසරයක් තියෙනවා. අවුවත් බහැලා ගියා. දැන් මිහිදුම එනවා ටික ටික. ආවේ පිටිපස්ස පාරේ ඉඳලා අපි යන්නේ මෙහෙට දැන්. උඩට. මම පෙන්නන්නම් මේ ස්ටික් එක ඉස්සලා මේ වටපිට කොහොමද පේන්නේ කියලා. මේ පේන්නේ පාටත් පේන විදිය. දැන් මම ඉන්නේ එතන පාලම ගාව. පේනවනේ? එතන නම් ලස්සනයි පටමඳුරු ගස් ගොඩක් තියෙනවා. මාර ලස්සනයි මේ හරිය. වර්ල්ඩ් සෙන්ටර් වලට ආවා. මේ
ටිකක් සෙනග ඇවිල්ලා ඉන්නවා පිටිපස්සේ පේනවා ඉතින්. මේ කිසිම දෙයක් පේන්නේ නැහැ මීදුමෙන් වැහිලා තියෙන්නේ. view එක આવුත් මම පෙන්නන්න. ඔය මාර ලස්සනයි. එයාදී මීදුමෙන් හැටි. මීදුම ඇවිල්ලා කන්දේ හිටපිලා ඔහොම මුඩට යනවා. සම්පූර්ණව. මේ පැත්ත පේන්නේ නැහැ. අලතුඩු ගොම්මුල්ලිය මේ හරියට පේනවා හොඳට. කිසි දෙයක් පේන්නේ නැහැ. වෙනදට මේ හරියට කොම් පේනවා. අද කිසිම දෙයක් පේන්නේ නැහැ. මම පිටිපස්සේ කැමරා හරවල පෙන්නන. පේනවා ඇති. ලෝකාන්තේ. මීදුම. විවක පැහැදිලිනොත් මම පෙන්නන්නම්. හැබැයි මෙහෙමත් මාර ෆීල් එකක් තියෙන්නේ. මීදුම ළඟේ වදිද්දි. මාර ලස්සනයි. හෝටන් තැන්න කියන්නේ අපේ ලංකාවේ තියෙන සබාධමේ අපූර්ව නිර්මාණයක්. එක ෂණයකින් වෙනස් වෙන අති සංවේදී පරිසර පද්ධතියක් තමයි හෝටන් තැන්නට පිහිටලා තියෙන්නේ. හෝටන් තැන්න කියන්නේ වලාකුළු වනාන්තරයක්. ඒ කියන්නේ හෝටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2000කටත් වඩා ඉහළින් තියෙන නිසා නිතරම මේ පරිසරය වලාකුළු වලින් බරව පැවතීම ඊට පස්සේ ශාක පත්‍රව මගින් එම වලාකුළු වලින් වැටෙන ජල වාෂ්ප පොළොව වෙත උරාගෙන පරිසරයේ උල්පත් සාදා නිතරම ස්පොන්ජ් එකක් ආකාරයෙන් මෙහි ජලය ගබඩා කරලා තබා ගන්නවා. ඊට පස්සේ ජල මූලාශ්‍ර හරහා පහළට ගලා ගොස් මුළු ලංකාව පුරාම තියෙන වියලි කලාපය ඇතුළු ගොඩක් තැන්වල ජල අවශ්‍යතා සපුරාලන්න හෝටන් තැන්නට පුළුවන්. මේ මම එතන හිටපු විනාඩි කිහිපය ඇතුළත හෝටන් තැන්නේ මේ පරිසරයේ තිබ්බ කාලගුණික විපර්යාසය ක්ෂණිකව වෙනස් වන ආකාරය තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් උනේ. පිටිපස්සෙන් තියෙන ගොම්මුලි කන්ද අනිකුත් කඳු කිසිම දෙයක් අපිට කලින් දැක ගන්න හම්බුනේ නැහැ. අපි දැන් වර්ල්ඩ් සෙන්ටර් එකට ගිහිල්ලා පාර අන්තිම හරිය තමයි ඉන්නේ. හොඳට වැස්සෙන් තෙමිලා ඉන්නේ. මේ පාරේ ආවේ. තව ටිකයි ඉස්සරහට. තව ටික දුරයි තියෙන්නේ. එතකොට හෝටන් තැන්න ගමන ඉවර කරනවා. දැන් නවුදන තෙමිලායි තියෙන්නේ. අපි දැන් පල්ලෙහාට ගිහලා මොකක් කරේ ඇඳුමක් ඇඳගෙන එහෙම ඔහියට යනවා. අන්තිම හරි දැන් එතන පාරවල් දෙක වෙන් වෙන තැනට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ අපි හතන්ට බෑග් තියපු තැනට ගිහිල්ලා ඇඳුමක් මාරු කරගෙන ඔහියට යනවා. එහෙනම් මම පල්ලෙන් වීඩියෝ එක ස්ටාර්ට් කරන්න. හෝටන් ප්ලේස් ගමන ඉවරයි. තෙමිලා හිටියේ ඇඳුම් ටික මාරු කරගෙන මේ ෂර්ට් එක උඩින් දාගත්තා සීතලින්ද මේ ජර්සි ජැකට් ඔක්කොම තෙමිලා දාගන්න මුකුත් නැහැ. දැන් අපි මෙහෙම්ම ඔහියට යනවා. මේ ඔහිය පාරේ ඉන්නේ පිටිපස්ස හරවලා පෙන්නන්නම් මම. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. මේ හෝටන් ප්ලේස් මේට යන්නේ. මේ හරිය පට්ටිපොළ පාර. අපි දැන් මෙන්න මෙහෙට තමයි යන්නේ. හරි එහෙනම් හෝටන් ප්ලේස් අපු ට්‍රේල් එක ඉවරයි. ඊළඟට අපි ඔහි වීඩියෝ එකක් දාන්නම්. thank you එහෙනම් අපි යනවා ඉතින් අපි ඔහියට. එහෙනම් thank you මේ වීඩියෝ එක බලනකොට. අපි දැන් ඔහියට යනවා. හෝටන් තැන්න වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට පුළුවන් ඊළඟට ඔහිය මගේ අනිත් වීඩියෝ එක බලන්න. මම YouTube එකේ දාලා තියෙනවා. සුබ දවසක් සියලුම දෙනාට.